මම ඔබට කියන්නම් මේක පුරසාරන් දෙඩීමක් නෙවෙයි. මා ජනවාරි 10 මේ තනතුරට ආපු දවසේ ඉඳන් අද වෙනකන් කිසිදු නිවාඩුවක් කරන්නේ නැහැ. මම හැමදාම උදේ 7ට ඇවිල්ලා රෑ 7 වෙනකන් වැඩ කරනවා. හරි? එතකොට මම රජයේ පඩි ලබන පුද්ගලයෙක් විදිහට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට ඒකාබද්ධ අරමුදලෙන් පඩි ලබන පුද්ගලයෙක් විදිහට මම මගේ සේවය කරනවා. ඒ මම පෙන්වන්න යන්නේ මොකද්ද? මේ රටේ රාජ්‍ය සේවකයින්ට මට දෙන්න ඕනේ ආදර්ශය තමයි ඔබගේ කොටස කරන්න. ඔබ ඔබගේ වගකීම කරනවා නම් ඔබට මේ රට ඔබ හිතන තැනට ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපේ අරමුණ ඒක කොමිෂන් සභාවේ අනිත් සියලුම දෙනාම මහන්සි වෙලා වැඩ කරනවා. ඊටාම සීමිත කාර්ය මණ්ඩලයක් උද. මම කියන්නේ මේක මං විතරක් කරන දෙයක් නෙවෙයි. මේක සාමූහික ප්‍රයත්නයක්. ඒ සාමූහික ප්‍රයත්න ඇතුලේ මට පුළුවන් වෙලා තියෙනවා ඒ සියලු දෙනා එකතු කරගෙන මේ ගමන යන්න. කොතරම් දුෂ්කරතා මැද වුණත්. මොකද අපිට වගකීමක් තියෙනවා ආයතනයක් විදිහට මේ ආයතනයේ ගෞරවය ආරක්ෂා කරන්න. ආයතනයක් විදිහට මිනිස්සුන්ට මේ ආයතනය ගැන තියෙන විශ්වාසය ඇති කරන්න. එහෙම නැති වුණොත් එහෙම කවුද මේක කරන්නේ? කවුද මේක කරන්නේ? මේ කවුරුවත් කරන්න කෙනෙක් නැහැ සජි. ඒකයි මම කියන්නේ වෙන කිසිම අරමුණක් නැහැ. අපිට පුරවැසියෙක් විදියට මට කොමිෂන් සභාවේ අනිත් නිලධාරීන්ට කොමසාරිස්වරුන්ට පුරවැසියන් ලෙස නීතියෙන් සහ තනතුරෙන් හිමි වෙච්ච බලයක් තිබෙනවා සහ වගකීමක් තියෙනවා. ඒක අපි හරියටම කරනවා. ඒක තමයි අපි මේකෙන් ලබන තෘප්තිය. වෙන කිසි දෙයක් නැහැ.